ගංවතුර ඉරුණත් එක්කම දැන් ඔය කැඩිච්ච වාහන වලට, ඒකට කැඩිච්ච ඉලෙක්ට්‍රොනික්ස් වලට, ගේ ඇතුලේ තිබ්බ ප්ලාස්ටික්ස්, ඒ වගේම අපි වතුර බෝතල් ගොඩාක් දුන්න ලංකාව පුරාම. ඒ දුන්න වතුර බෝතල් ටිකට මම නිකන් එක දවසක් හිතුවා ඊනේ මේ ටිකට මොකද කරන්නේ? මේ ටික ආපහු සමාජයට දුන්නොත් ඒ පරිසරයට දරා ගන්න පුළුවන් වේද? ඒක මලකඩ කන යකඩ ටික, මේ ප්ලාස්ටික් ටික, මේ ටික ඔක්කොම දැන් අපි ආපහු මුදාරින්නේ කොහාටද? මම එවෙලේ නිකන් කල්පනා කරලා බැලුවා ඒ ටික ගොඩ ගැහුවොත් ලංකාව පුරාම තියෙන ව්‍යසනයත් එක්ක එකතු වෙච්චි ප්ලාස්ටික් ටික, ලෝහ ටික ගොඩ ගැහුවොත් ලොකු කන්දක් පිරෙන්න අපිට හදන්න පුළුවන් වෙයි. ඒතර මොකක්ම හරි ඒක ඩිස්පෝස් කරන විදිහක්, කොයි විදියටද ඒක පරිසරයට ෆ්‍රෙන්ඩ්ලි විදියට කරන්න කියන ක්‍රමය මම දන්නේ ඒ ගැන සමාජයේ කතා කරලා තියෙනවද කියලා. වෙනදට සුපර් මාකට් එකේ ඉඳලා එද්දි බෑග්ස් 5කට 6කට දාලා දෙන ඒවා එක්ක එක බෑග් එකකට නැත්නම් බෑග් දෙකකට දාගෙන අපි අරගෙන එනවා. මම දැකලා තියෙනවා දැන් හවසට මම යද්දී මමත් බෑග් එකක් අරගෙන යනවා. මම දැකලා තියෙනවා බොහෝ පිරිස කලින් බෑග් අරගෙන ගියේ නැති පිරිස බෑග් එකක් අරගෙන යනවා. දැන් හිතන්න එතනම ඇත්තටම කොච්චර ප්ලාස්ටික් බෑග් ප්‍රමාණයක් අපි පාවිච්චි කරන එක නතර වෙන්නේ. ඉතින් අපිට ඇත්තටම අපි හිතනවනම් පොඩ්ඩක් අපි හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මේක ලොකු අමාරු මහා රොකට් සයන්ස් නෙමෙයි මේක.